පාඩම් කරන්න වාඩි වෙලා ටික වෙලාවකට පස්සේ එකපාරටම ලොකු නිදිමතක් එනවද? ඇස් දෙක පියවෙනකොට කොච්චර උත්සාහ කළත් පාඩම් වැඩ කරගන්න අමාරුයි නේද? එහෙනම් අද අපි බලමු කිසිම අතුරු ආබාධයක් නැතිව ක්ෂණිකව නිදිමත නැති කරගෙන පාඩම් වැඩ කරගන්න මොළය ඇක්ටිව් කරගන්න පුළුවන් විද්‍යාත්මක සාදරයෙන් පිළිගන්නවා ස්මාර්ට් ස්ටඩි සිංහල channel එක වෙත. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක තාමත් subscribe කරලා නැති කෙනා දැන්ම subscribe කරන්න. bell icon එකත් all දාලා තියාගන්න. අපේ පළමු ක්‍රමය තමයි වතුර පාවිච්චි කිරීම. අපේ ඇඟේ වතුර ප්‍රමාණය චුට්ටක් හරි අඩු වුණාම මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා නිදිමත එන්න පටන් ගන්නවා. ඒ නිසා නිදිමත එන වෙලාවට ඇල් වතුර වීදුරුවක් හිමින් බොන්න. ඒ වගේම සීතල වතුරෙන් මූණ හොදන්න. එකපාරටම සීතල වතුර මූණට වැටෙද්දි අපේ ස්නායු පද්ධතිය උත්තේජනය වෙලා නිදිමත ක්ෂණිකව නැති වෙලා යනවා. අපේ දෙවෙනි ක්‍රමය තමයි එක තැන වාඩි වෙලා නොසිටීම. එකම ඉරියව්වෙන් ගොඩක් වෙලා ඉඳගෙන ඉද්දි රුධිර සංසරණය අඩු වෙලා නිදිමත එන්න පටන් ගන්නවා. නිදිමත එන බව තේරුණ ගමන් කරන්න තියෙන හොඳම දේ තමයි පුටුවෙන් නැගිටලා විනාඩි 2-3ක් කාමරය ඇතුලේ ඇවිදින එක. අපේ තුන්වෙනි ක්‍රමය තමයි ආලෝකය සහ හොඳ වාතාශ්‍රය. අඳුරු පරිසරයේදී අපේ මොළයෙන් මෙලටොනින් කියන නින්දට උපකාරී වෙන හෝමෝනය නිපදවනවා. ඒ නිසා ඔයා වැඩ කරන තැන ලයිට් හොඳින් පත්තු කරන්න. පුළුවන් නම් ජනේලයක් කරලා එළිමහන් සුළඟ සහ ස්වභාවික ආලෝකය කාමරයට එන්න දෙන්න. මං හිතනවා අද ගිනාපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා යාළුවන් අතර ෂෙයා කරන්න. මෙවැනි තවත් වීඩියෝ බලන්න ස්මාර්ට් ස්ටඩි සිංහල channel එක subscribe කරන්න. අපේ channel එකේ කලින් දාලා තියෙන ස්ටඩි වීඩියෝස් බලන්නත් කියලා ආරාධනා කරනවා. හැමෝටම ජය වේවා.